මචං මම මේ උඹෙන් නිගමට වගේ යන්න. උඹ දැන් මේ තප්පරේම වෙන මොකෙක් හරි එකෙක් ගැන හිතනකොට ඌත් මේ තප්පරේම හරියටම උඹ ගැන හිතනවද නැද්ද කියලා උඹට හරියටම හොයාගන්න බැරි. ඇයි බං? නෑ පොඩ්ඩක් හිතපන්. උඹට හිතනවා අඩෝ මූත් දැන් මං ගැන හිතනවා ඇද්ද කියලා. උඹට ඒක ෂුවර් කරගන්න ඕන. හැබැයි උඹ ඌට මැසේජ් එකක් දාලා උඹ දැන් මං ගැනද හිත හිටියේ කියලා අහපු ගමන් ඌ හිතන්න පටන් ගන්න උඹ ගැන. ඒ කියන්නේ උඹ අහපු හින්දායි ඌ උඹ ගැන හිතුවේ. උඹ හිතන්න කලින් ඌ උඹ ගැන හිත හිටියද කියනක මැසේජ් එකක් දාපු ගමන් වෙනස් වෙනවා මචං. ඒ කියන්නේ උඹ ඇත්ත දැනගන්න මැසේජ් එකක් නොදැම්මොත් උඹට කවදාවත් ඇත්ත දැනගන්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි ඇත්ත දැනගන්න ඕන හින්දා මැසේජ් එකක් දැම්මුත් උඹට හොයාගන්න ඕනලා තිබිච්ච ඇත්ත උඹම වෙනස් කරනවා. ඒ කියන්නේ උඹ උත්තරේ හොයන්න යන මොහොතේම උත්තරේ වෙනස් වෙනවා නම් එතන මචං ඇත්තටම උත්තරයක් තිබිලා නැහැ නේ බං. තව ටිකක් ලෙලියන්න හිතපන් මේ සීන් එක. ඌත් ඒ වෙලාවෙම උඹ ගැන හිතුවා කියමුකෝ. එතකොට උඹ ඌ ගැන හිතපු හින්දා ඌ උඹ ගැන හිතුවද? නැත්තම් ඌ උඹ ගැන හිතපු පාර උඹේ ඔළුවට වැදිලා උඹ ඌ ගැන හිතුවද? කවුද මම මේක පටන් ගත්තේ? උඹ ගැන හිතන එක උඹ ගැන හිතනකොට උඹ හිතන්නේ ඌ ගැනද නැත්තම් උඹ ගැන හිතන ඌ ගැනද? එතකොට මචං උඹ ඇත්තටම හිතන්නේ උඹ ගැනමනේ මචං. එතකොට උඹ කා ගැන හිතුවත් හිතන්නේ උඹ ගැනම නම් උඹට වෙන කා ගැනවත් කවදාවත් හිතන්නත් බැරි නම් අනිත් එකාටත් වෙන්නේ ඒකම නම් එතකොට මේ මුළු ලෝකෙම වෙන එකෙක් ගැන හිතන එකෙක් ඇත්තටම ඉන්නවද මචං? නැත්තම් හැම එකාම උන් ගැනම හිත අනිත් උන් ගැන හිතනවා කියලා හිත රවට්ට ගන්නවද? බලපන් ඉතින් උඹට ඒක දැනගන්න විදියකුත් නැහැ, නොදැනෙන්න විදියකුත් නැහැ. හැබැයි දැන් උඹ මේක ගැනත් හිතනවා. දැන් කියපන් බලන්න උඹ දැන් මං ගැනද හිතන්නේ නැත්තම් උඹ ගැන හිතන මං ගැන හිතන උඹ ගැනද හිතන්නේ?